ඔබ දන්නවා පහුගිය ආණ්ඩුව විදුහල්පති පත් කිරීමේ ක්‍රියාවලිය සෑහෙන අර්බුදයකට පත් කරලා තිබ්බා. නිසි ක්‍රමවේද පාවිච්චි නොකර වැඩ බලන විදුහල්පතිවරු පත් කරමින් අවුරුදු ගාණක් ඒ අයටත් අසාධාරණයක් වෙනවා. පාසලටත් අසාධාරණයක් වෙන විදිහට මේක අතිශයින්ම ප්‍රශ්නකාරී තැනකට ඇද දාලා තියෙනවා. අපි මේක නිවැරදි කරමින් යන්නේ මේක හරි ක්‍රමවේදයක් අනුව දැනට පවතින රෙගුලාසි අනුව විදුහල්පති තනතුරකට සිටිය යුතු පුද්ගලයෙක්ගේ තිබිය යුතු ක්වොලිෆිකේෂන්ස් අනුව සාමූහික පරීක්ෂණ හරහා නිසි ක්‍රමවේදයකින් සියලුම ජාතික පාසල්වලට පුරප්පාඩු තියෙන තැන්වලට විදුහල්පතිවරුන් පත් කරනවා. එතකොට අපි එක් පාසලකට වෙනස් විදිය සලකන්නේ සියලුම පාසල්වලට අනුගමනය කරන්නේ එකම ක්‍රමවේදය. ඉතින් ඒ නිසා ඒ ක්‍රමවේදයෙන් තමයි ඔබ මතු කරපු පාසලෙත් ඒ බණ්ඩාරනායක මහාවිද්‍යාලයේත් එතනත් එහෙම තමයි අපි පත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක නිසි ක්‍රමවේදය අනුව පත් කරන විදුහල්පතිවරයෙක්. ඉතින් ඒ ක්‍රියාවලිය අපි පිළිපදින්න වෙනවා.